Hello travelers, welcome back to our YouTube channel. මේ තමයි සීගිරි දඹුලු ගමනේ day 2 vlog එක. අපේ day 1 vlog එක බලපු නැති අයට මම recommend කරනවා day 1 vlog එක බලලා day 2 vlog එක බලන්න කියලා. day 2 vlog එකේ දවස ගත කරපු විදිය කතා කරන්න කලින් අපි කතා කරලෙමු අපි හිටිය තැන ගැන. අපි සීගිරි දඹුලු ගමනේ දවස් දෙකම නතර වෙලා හිටියේ මෙතන. මෙතන නම Farming Tree House. අපි booking.com එක through තමා මේ තැන book කරගත්තේ. එතන reasonable price එකකට තමා අපිට package එක හදලා දුන්නේ. ඒ වගේම ඒ package එකට අපි ඉන්න දවස් ගානටම breakfast එකත් include වුණා. මේ තැන නම් මාරම ලස්සනයි. තැනේ නම වගේම තමා තැනේ ලස්සනත්. Farming Tree House එකේ ඕනත් මාරම friendly. අපිට ride උනත් ඒ වෙලෙම pick කරලා දුන්නා. අපි එහෙනම් Farming Tree House එකේ location tour එකක් බලමු. අපි මෙතනින් බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන රෙඩි වෙලා ටුක්කයක් දාගෙන අපේ පළවෙනි ලොකේෂන් එක වෙන තල්කොටේ ලේක් එකට ගියා. දැන් අපි තල්කොටේ ලේක් එකට ඇවිල්ලා ඉන්නේ. මෙතෙන්ට පිදුරංගලයි සීගිරියයි දෙකම එක view එකකින් බලා ගන්න පුළුවන්. තල්කොටේ වැව කොහෙද තියෙන්නේ කියලා කිව්වොත් දඹුල්ලේ ඉඳන් සීගිරිය පැත්තට යන පාරේ අබරණ ටිකක් කලින් තියෙන පරණ වැවක්. ගොඩක් අය සීගිරිය බලන්න ගිහිල්ලා මේ තැන ස්කිප් කරනවා. හැබැයි මේකේ තියෙන්නේ මාරම නිස්කලංක බවක්. මේ තල්කොටේ වැව අනුරාධපුරයේ යුගයට අයිති පැරණි වැවක් කියලා තමයි කියන්නේ. අවුරුදු 1500කට කලින් අපේ මුතුත් මිට්ටු හදලා තියෙනවා කියලා තමයි ජනප්‍රවාදවල කියවෙන්නේ. තල්කොටේ වැවට මේ නම ඇදිවිල්ලා තියෙන්නේ තල්ගස් වලින් මේ වැව වට වෙලා තියෙන නිසා. ඒ විදිහට තමයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ. ගොඩක් අය සීගිරිය ගිහිල්ලා තිබුණ උනාට මේ වැව ගැන දන්නේ නැහැ. සීගිරිය ඉඳන් කිලෝමීටර් 6ක වගේ දුරින් තමයි මේ වැව පිහිටලා තියෙන්නේ. එතනට සීගිරිය පිදුරංගල දෙකම හරි ලස්සනට පේනවා. මේ වැව වටේ ඔරුවෙන් සවාරි එක්කන් යනවා. තව කයක් රයිඩිනුත් තියෙනවා. අපි නම් ගියේ බෝට් සවාරි එක. මේක නම් රුපියල් 5000ට වඩා අඩු ගානකට තමයි අපිට පැකේජ් එක හම්බුනේ. මේ වැවේ නාන්නත් පුළුවන්. හැබැයි තමන්ගේ අවදානම තමන්ම ගන්න ඕනේ. බෝට් සෆාරි එක එක්කන් ගියේ මම නම් හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට හැමදේම වගේ කියලා දුන්නා. කුරුල්ලෙමයි බෝට් සෆාරි එක ඉවර වෙලා අපි ගියේ හිරිවඩුන්න විලේජ් ටුවර් එකට. මේ විලේජ් ටුවර් එකේ පාර්ට්ස් තුනක් තියෙනවා. පළවෙනි පාර්ට් එක කරත්තෙන් යන එක, දෙවෙනි පාර්ට් එක අපි ඉස්සරහට කියන්න. මේ කරත්තෙන් යන අපේ ෆස්ට් ටයිම් එක. මේ ටුවර් එක මැනේජ් කරන හොස්ටුත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපි මේ විලේජ් ටුවර් එක ගැන දැනගත්තේ YouTube blog එකකින්. මෙයාලගේ contact details අපි description එකේ mention කරන්නම්.
පැකේජ් එකේ ප්‍රයිස් එක ගැන කතා කරොත් එක්කෙනෙක්ට 2500ක් තමයි අපිට ගියේ. මේ කරත්තේ යන ගමනේදී මුලින් ගමක් හරහා තමයි යන්නේ. ඊට පස්සේ අපිට කුඹුරක් හම්බ වෙනවා. ඉස්සරහට දැන් පේන්න තියෙන්නේ මං කියපු කුඹුර. කරත් එලවන්ගේ අයියත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. එයා අපිට ෆොටෝස් එහෙමත් අරන් දුන්නා. දැන් විලේජ් ටුවර් එකේ පළවෙනි පාර්ට් එක ඉවරයි. දෙවෙනි පාර්ට් එක මම කියන්නම් කිව්වනේ. ඊළඟට තියෙන අපිට බෝට් රයිඩ් එක. එතෙන්ට යන්න පොඩි දුරක් පයින් යන්න ඕනේ. බෝට් රයිඩ් එක කරන්න ඉන්නේ වෙනම මාමා කෙනෙක්. එයා අපිව වැව ගාවට එක්කන් ගියා. මේ වැවේ නම හිරිවඩුන්න වැව. ගමක තියෙන ගැමි බව, ගැමි සුන්දරත්වය මෙතන අපිට බලා ගන්න තිබ්බා. මේ හිරිවඩුන්න වැව. මේ වැවේ තමයි අපේ බෝට් රයිඩ් එක එක්කන් යන්නේ. මේ බෝට් රයිඩ් එකේ විශේෂත්වය කියන්නේ අපිටත් බෝට්ටුව පදින්න දෙනවා මෙයාලා. මේ විලේජ් ටුවර් එකට ලෝකල් ට්‍රැවලර්ස්ලා විතරක් නෙවෙයි ෆොරින් ට්‍රැවලර්ස්ලාත් එනවා. සීගිරියේ එන අය අතර මේ විලේජ් ටුවර් එක මාරම ෆේමස්. මං කල්ලුත් කිව්වනේ මෙයාලා බෝට්ටු පදින්න දෙනවා කියලා. ඔන්න ඉතින් කසුනුත් බෝට්ටු පදින්න පටන් ගත්තා. හිරිවඩුන්න ලේක් එකේ තියෙන මාරම ලස්සන වීව් එකක්. කසුන්ගේ මේ පළවෙනි පාර බෝට් රයිඩ් කරන. විතරම මේ වැවේ මල් තිබුණට අපි අතින එක මලක්වත් තිබුණේ නැහැ. සීගිරිය කියන්නේ ලංකාවේ ඔටුන්න නම් හිරිවඩුන්න වැව කියන්නේ ලංකාවේ හදවත කියලා තමයි හිරිවඩුන්න ගමේ මිනිස්සු විශ්වාස කරන්නේ. සීගිරිය ඉඳන් කිලෝමීටර් 3-4ක් හබරණ පාර ගියාම හිරිවඩුන්න ගම හම්බෙනවා. විලේජ් ටුවර් වලටත් ප්‍රසිද්ධම තැනක් තමයි මේ හිරිවඩුන්න කියන්නේ. මේ හිරිවඩුන්න වැව වටේ තමයි ගම පිහිටලා තියෙන්නේ. අපි විලේජ් ටුවර් එක ෂෙඩියුල් කරගත්තේ දවල් වෙලාවේ. ඒක නිසා පොඩ්ඩක් අවුවක් තිබ්බා. මං කල්ලුත් කිව්වනේ විලේජ් ටුවර් එකේ පාර්ට්ස් 3ක් තියෙනවා කියලා. දැන් අපේ විල්ලි ඉන්නේ තුන්වෙනි පාර්ට් එකට. ඒ කියන්නේ ගැමි ගෙදරක ලන්ච් එක ගන්න එක. මෙතනට අපි යද්දී එතන හිටිය අය අපිව සාදරයෙන් පිළි අරගෙන ගැමි විදිහට අපිට කෑම් බීම පිළියෙල කරලා දුන්නා. එතන හදලා තියෙන්නේ මැටියෙන් හදපු ගැමි ගෙදරක් විදිහට. අපිට කෑම ගන්න ප්ලේට්ස් විදියට තිබ්බේ පන් වට්ටියකට නිලුම් කොලයක් දාලා. ගමේ විදියට ගමේ රහට අපිට කෑම ගොඩාක් පිළියෙල කරලා තිබ්බ මෙයාලා. ටුවර් එක ඇවිත් දැන් බඩගින්නෙන් ඉන්නේ. දැන් තියෙන්නේ ඉතින් අපිට බෙදාගෙන කන්න. අපි ඉතින් මෙතනින් කාලා අපේ මහන්සිය නිවාගෙන විලේජ් ටුවර් එකේ අවසානයට ළඟා වුණා.
මෙයාලා හදලා තිබ්බ හැම කෑමක්ම වගේ හරිම රසයි. අපි කාලේ වුණාට පස්සේ මෙයාලා අපිව ආපහු ඉවුරට ගෙනහිල්ලා එතනින් 3 wheel ride එකක් දෙනවා. මෙයාලා අපිව ටුවර් එක පටන් ගන්න තැනටම ආපහු 3 wheel එකකින් ගෙනල්ලා දානවා. මේ හරි කියන්නේ මේ හරි පැත්ත තව අපි මෙහෙ තල්කොට තල්කොටෙත් පැත්ත. ඒකට ඇත්තට පැත්ත තෝ. අද පැත්තද ඒ තල්කොට. ඔව් ඒ වගේ පැත්ත. විලේජ් 2 එකේ හොස්ට් අපිට arrange කරලා දුන්න මේ 3 wheel එකෙන්ම අපිට පිදුරංගලට යන්න. මේ තියෙන්නේ අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක පිදුරංගල කන්ද. අපි ඉතින් පිදුරංගල කන්ද නගින්න කලින් මේ බුද්ධ මන්දිරයට ඇවිල්ලා ආශිර්වාද අරගෙන ගියා. දැන් අපි ඉන්නේ පිදුරංගල කන්ද නගින්න පටන් ගන්න තැන. පිදුරංගලට ටිකට් ගන්නේ නෑ, එන්ට්‍රන්ස් ෆ්‍රී. ඒ වුණත් ෆොරින් ට්‍රැවලර්ස්ලට කොහොම වුණාද දන්නේ නෑ. සීගිරිය නගිනවා වගේ නෙමෙයි පිදුරංගල නගිනවා කියන්නේ කන්දක් නගිනවා හා සමානයි. පිදුරංගලට යන්න තියෙන පාර පිහිටලා තියෙන්නේ කැලයක් මැද්දේ. පිදුරංගල නගින අයට පොඩ්ඩක් පාර හොයාගන්නත් අමාරුයි පිහිටලා තියෙන විදියට. හැබැයි මෙතන පිදුරංගල නගින්නේ නැහැ අයට මං සලකුණු දාලා තිබ්බ යන පාර හඳුන්වලා දෙන්න. පිදුරංගල කන්ද භාගයක් එහෙම නගිද්දී අපිට මේ වගේ ලස්සන වීව් එකක් බලා ගන්නත් පුළුවන්. පිදුරංගලට යන අතර මඟ මේ අපිට චූටි යාළුවෙකුත් හම්බුණා. මෙතන ඉඳන් පිදුරංගලට යන්න තියෙන පාර නම් ටිකක් කටුකයි. මෙතනට ආව නම් ටිකක් පාර හොයාගන්න අමාරුයි ඉස්සරහට යන. දැන් අපි පිදුරංගල කන්ද මුදුනටම ඇවිල්ලා ඉන්නේ. මෙතෙන්ට සීගිරිය පේන විදිය තමයි මේ. පිදුරංගල කන්ද මුදුනට ආවම තියෙන මාරම නිස්කලංක බවක්. පිදුරංගලේ ඉඳන් සීගිරියත් සීගිරිය ඉඳන් පිදුරංගලත් බලද්දී අමුතුම ලස්සනක් තියෙනවා. පිදුරංගල කන්ද උඩ තියෙන හුලම් පාර නම් ටිකක් සැරයි. හැබැයි අපි ගිය ටයිම් එකත් එක්ක, ඒ කියන්නේ ඉවිනින් ටයිම් එකේ තමයි අපි ගියේ. ලොකු අවුවක් තිබෙත් නැහැ. අපි ඊට පස්සේ පිදුරංගලෙන් ටුක්කක් දාගෙන කිලින්ම ගියේ ලයන් ෆේස් රෙස්ටොරන්ට් එකට. ලයන් ෆේස් රෙස්ටොරන්ට් එක තියෙන ලොකේෂන් එක නම් මාරම ලස්සනයි. සීගිරිය ඉස්සරහටම පේනවා අපිට. මෙතෙන්ට ලෝකල්ස්ලා වගේම ටුවරිස්ට්ලත් එන ලස්සන රෙස්ටොරන්ට් එකක්. මේ රෙස්ටොරන්ට් එකේ තියෙන ඔන්චිලා විතරක් පදින්න එනවා නම් නැත්නම් ෆොටෝස් ගන්න විතරක් එනවා නම් මෙයාලට රුපියල් 500ක් ගෙවන්න ඕනේ. අපි ඉතින් රෙස්ටොරන්ට් එකෙන් ජූස් අරගෙන ඩිනර් එකත් අරගෙනම අපි ඉන්න තැනට යන්න ආවා. වැඩේ කියන්නේ අපේ ටුක් එක එන්න ටිකක් පරක්කු වුණා. ඒක නිසා පොඩ්ඩක් රෑ වුණා. රෑට යද්දී නම් පොඩ්ඩක් බයයි. අලි එහෙම ගැවසෙන පැත්තක් මේ.
D2 එකත් එහෙමවරු වුණා. දැන් ඉතින් අපිට යන්න තියෙන්නේ. අපේ එදා එතනින් අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තා. මේ බ්‍රෙක්ෆාස්ට් එකත් අපේ තියෙන පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙන නිසා කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ අපිට. වෙලාවට බ්‍රෙක්ෆාස්ට් එකත් හම්බුණා. අපි එතනින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ලෑස්ති වෙලා සීගිරි දඹුලු ගමනට සමුදුන්නා. මෙන්න මේ විදිහට තමයි අපි tour to සීගිරි දඹුලු day 2 tour එක end කරේ. මේ වගේ වීඩියෝස් බලන්න කැමති ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකම් goodbye travelers.